දිනක මේ ශාසනය අතුරුදන් වන බව. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණයේ ඔබ වහන්සේ අපිට නිතරම සිහිපත් කරනවානේ ස්වාමින් වහන්සේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, ඒක හරි. නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියපු බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවනවා. ඒතකොට සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා 227ක් පනවන්නේ ඇයි? අනිත්‍ය නිසාමයි. අපිට ශාසනයේ විනය පනවන්නේ අනිත්‍ය වූ ශාසනය එක දවසක් හෝ වැඩිපුර රැක ගන්න. මොකද බුදුරජාණන් වහන්සේ විනය පැනෙව්වේ නැත්නම් මේ වෙනකොට ශාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා. මොකද සමහර බුදුරජාණන් වහන්සේලා විනය පනවන්නේ නැහැ. ඒ විනය පැනවීම නැති නිසාම ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාලා ටික කාලයක් ගියාම ශාසනය අතුරුදහන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අපිට විනය පනවන්නේ ඇයි? සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසා. ඒ අනිත්‍ය වූ සංස්කාරයක් වෙන මේ ශාසනයත් එක දවසක් හෝ චිරස්තියක් රැකේවා, මේකේ අර්ථය රැකේවා කියන තැන ඉඳන් තමයි බුදුරජාණන් වහන්සේ මේක පනවන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ශාසනය එක දවසක් රැකේවා කියලා උන්වහන්සේ තුලත් අදිෂ්ඨානයක් තිබ්බනම් මේ රටේ සෑම බෞද්ධ කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ තුල ඇති වුණා වූ ඒ චිත්තය Taman තුලත් ඇති වෙලා එකම එක දවසක් හෝ වැඩිපුර මේ ශාසනයේ අර්ථයන් සුරක්ෂිත වෙන ආකාරයට Tamanගේ කටයුතු ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒතකොට එවැනි අවස්ථාවන්දී නිරේතුරුව මාර්යා හැම මොහොතේම මේ රටේ යම් ධර්මයට කැමති, ධර්මයේ පෝෂණය කරන, ධර්මයේ රැකබලා ගන්න අය ඉන්නවා නම් නිරේතුරුව මේගොල්ලන්ව මාරාවේශයට පත් කරලා ඒගොල්ලන් විනාශ කරලා දානවා. ඒතකොට මාරාවේශයට පත් වෙනවා කියන්නේ මොකද්ද? ලෝභ, දේශ, මෝහ අකුසල් වලට ලක් කරනවා. ඒ කියන්නේ බොහෝම හොඳින් ඉන්නේ අය එක පාට ලෝභ, දේශ, අකුසල් මූලයන්ට ලක් කරලා එයා ජනතාව අතර පිරිහීමටපත් වෙලා එයා පැත්තකට විසි කරලා දානවා. එතකොට මේ මාර ධර්මය අපි හඳුනා ගන්නවා. ඒතකොට මාර ධර්මය හඳුනා ගනිද්දී විශේෂයෙන්ම මේ රටේ ඉන්න සෑම පක්ෂ වේවා, විපක්ෂ වේවා, සෑම බෞද්ධ නායකයෙක්ම දක්ෂ වෙන්න ඕනේ. මෙවැනි මාර බලයක් අපි පිටිපස්සේ තියෙනවා. මේ මාර බලයේ ප්‍රධානම ඉලක්කය ආර්ථිකය මුල් කරලා ශාසනය විනාශ කරලා දාන එකයි. ඒ නිසා ඒකට මුහුණ දෙන්න නම් ඕන සෑම පක්ෂ විපක්ෂ නායකයෙක්ම සීලෙන්, සද්ධාවෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. ඒතර මේ මාර ධර්මයන්ට මුහුණ දෙන්න තියෙන එකම එක ශක්තිය තමයි සීලය සහ සද්ධාව. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ නෝනා මේ සුර සහ අසුර යුද්ධයක් සිද්ධ වෙනවා. තේරෙනවද? සුර පක්ෂය කියන්නේ මේ අපේ සක්‍රියාපමුක සම්‍යද්දෘෂ්ටික දෙවියන්ගේ කණ්ඩායම. අසුර පක්ෂය කියන්නේ ඔය වේපචිත්ති අසුර නායකයා ඇතුළු අසුර කණ්ඩායම මේගොල්ලෝ ධර්මයට කැමති නැහැ. ඒතර මේ සුරාසුර යුද්ධය සිද්ධ වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දී. මේ සුරාසුර යුද්ධය කියන්නේ මේ ආයුධ වලින් කරගන්න යුද්ධයක් නෙමෙයි. ඒක ඒ අයගේ අධ්‍යාත්මික ශක්තිය තුලින් කරන යුද්ධයක්. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සුරාසුර යුද්ධයේදී සුරපක්ෂයේ පරදිනවා. ඒ කියන්නේ සක්‍රිය පරදිනවා. ඒ කියන්නේ ධර්මයට හිතති කණ්ඩායම පරදිනවා. ධර්මයට හිතති කණ්ඩායම පෙරදිලා නෝනා දැන් යුද්ධයට ගිහිල්ලා පෙරදිලා දැන් සක්‍රිය පලා එනවා. සක්‍රිය පලා ඉන්නේ කොහෙද? අර මාතලී දිව්‍ය පුත්‍රයා එළවන අජානීය අස්සෙන් නෙදු අස්සරතේ තමයි දැන් සක්‍රිය පලා ඉන්නේ. දැන් වේපචිත්ති අසුරයාගේ කණ්ඩායමත් එක්ක සක්‍රිය පස්සේ එළවගෙන එනවා සක්‍රියව ජීවග්‍රහයි ගන්න. පිටිපස්සේ එළවගෙන එනකොට සක්‍රිය මාතලීට කියන පුළුවන් තරම් රථේ වේගය වැඩි කරන්න කියලා. දැන් වේගය වැඩි කරගෙන එනකොට නෝනා මේ දිව්‍ය තලයේ එක්තරා ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශයේ ඒ සූත්‍රය කියන්නේ හිඹුල් වනය කියලා. හිඹුල් වනය කියලා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේම තනිකර ඉන්නේ නෝනා මේ ගුරුළු කුරුල්ලෝ. ගුරුළු කුරුල්ලෝ කියන්නේ මේ මොන රවගේ සත්වෙක්. මේ දිව්‍ය තලයේ සම්පූර්ණ මේ ප්‍රදේශෙම ඉන්නේ මේ දිව්‍ය ගුරුළෝ. ඒගොල්ලෝ කැදලි හදාගෙන මේ සූත්‍රයක් තමයි මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක්. කැදලි හදාගෙන බිත්තර දාගෙන පැටවු රකගෙන ඉන්න මේ දිව්‍ය ගුරුළෝ තමයි මේ මුළු ප්‍රදේශෙම ඉන්නේ. ඒතකොට දැන් සක්‍රියා වේගයෙන් රිය පදවගෙන එනවා. අර පලා එනකොට සක්‍රියාට පේනවා මෙතනින් ඉස්සරහට දැන් රිය ගියොත් මේ ගුරුළු පක්ෂීන්, ගුරුළු කැදලි, ගුරුළු පැටවු, ගුරුළු බිත්තර විශාල වශයෙන් විනාශ වෙනවා. ඒ වෙලාවේ සක්‍රියා කියනවා මාතලී එක අඩියක්වත් ඉස්සරහට ගන්න එපා. මම මෙතනින් එක අඩියක් හරි මේ රටේ ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? මේ සත්තු මැරිලා මහා ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා මාතලී මාව වේපචිත්ති අසුරයා ජීවග්‍රහයෙන් ගත්තත් මම සිල්පදයක් බින්දින්නේ නෑ කියන. මම සිල්පදයක් බින්දින්නේ නෑ මාතලී. ඒ නිසා වාහනේ හරවන්න කියන. දැන් වාහනේ හරවලා ආයිමත් ආපු දිශාවටම වේගෙන් යනවා. දැන් ආපු දිශාවටම වේගෙන් යද්දි දැන් වේපචිත්තිලා පිටිපස්සෙන් පලාගෙන දැන් දෙන්න මූණට එනවා. එනකොට වේපචිත්ති හිතනවා මේ පලා ගිය සක්‍රයා ආපහු හැරිලා මේ එන්නේ නම් සේනාව වරන් කියලා අසුරයෝ ටික බය වෙලා පැනලා ගිහිල්ලා ඒ එළවපු එළවිල්ල අසුර පුරේටම එළවලා දාලා තමයි සක්‍රයා දෙවෙනි පාර තමයි සුරාසුර යුද්ධේ ජයගන්නේ. ඒ කියන්නේ පළවෙනි පාර පෙරදුනා. දෙවෙනි පාර සීලය තුලින් සත්‍යක්‍රියා කරලයි සුරාසුර යුද්ධයේදී ඔය සක්‍රයා ජයග්‍රහණය කරන්නේ. එහෙනම් බලන්න සුරාසුර යුද්ධයේදී සක්‍රයා අසුර පක්ෂයේ මාර පක්ෂයේ පරාජය කරන්නේ සීලේ ශක්තියෙන්මයි. ඒ නිසා යම් කෙනෙක් අපි ශාසනික උරුමයන් පිළිබඳ
අයිතීන් එහෙම නැත්නම් ක්‍රියාකාරීකම් වෙන්න යම් කෙනෙක් සීලයෙන් දුර්වල වෙන මොහොතක් පාසා සම්මා දිට්ඨියෙන් දුර්වල වෙන මොහොතක් පාසා නෝනා මාරයා ඒගොල්ලන්ව ග්‍රහණයට ගන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සෑම බෞද්ධ පින්වතෙක්ම මෙන්න මේ මාර ධර්මයන්ගේ තියෙන බලවත්භාවය, තියුණුභාවය හොඳින් සිහියට අරගෙන නිරේතුරුවම ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙලා සිල්පද පහ ආරක්ෂා කරගෙන අකුසල මූලයන්ගෙන් බැහැර වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබ්බේ එකම පැතුම මේ ශාසනය තව එකම එක දවසක් හෝ පවතිවා කියන තැන අරමුණු කරගෙන කටයුතු කරන්න හැම කෙනෙක්ම දක්ෂ වෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපිට ඇහෙනවා සමහරක් මිනිස්සු කියනවා එයා මාර